කදුයායේ පාවයන් සුලගක්සේ මිටයාවත් කොළ පාටින් පිරිලායයනක්සේ වංගෙඩි ගල මුදුනේ ඉතින් good morning. අද අපි ඇවිල්ලා ඉන්නේ කළුපහන ප්‍රදේශයේ පමරකන්ද දියැල්ල එහා පැත්තෙන් පේනමානේ. ඉතින් අද ගමන යන්නේ වංගෙඩි ගලින් තමයි පටන් ගන්නෙ. වෙනද වගේම මාත් එක්ක අද ආසිරි ඉන්නවා. අපි දෙන්න තමයි අද ගමන යන්නේ. පේනවා ඇති එහා පැත්තෙන් ලංකාවේ උසම දියැල්ල තමයි පේන්නේ. පමරකන්ද දියැල්ල. අපි අද ගමන මේ වංගෙඩි ගලින් පටන් ගත්තට අපි ඉවර කරන්නේ ඔහොම රවුම ගිහින් බඹරකන්ද පැත්තේ. ඉතින් උදේ අපි 6ට විතර තමයි කළුපහන ඩබල් බ්‍රිජ් එක ආවට බැස්සේ. ඒ බැලලා අපි එතන තිබ්බ කඩෙන් උදේට කෑමත් අරගෙන එහෙම මාව දියපාරත් පහු කරගෙන උදුමදුර ගාවට එතනින් උඩ පාරේ තමයි මේ අපි යන්නේ. ඉතින් ලොකු පවිනස්යායක් තියෙනවා. අපි ඉස්සරහට ගිහින් බලමු මේ පවිනස්යායි. වංගෙඩි ගල මුදුනේ ඉතින් මේ තියෙන්නේ ලංකාවේ උසම දියැල්ල. අපි ගමන මේ පැත්තෙන් ගියාට අපි ඉවර කරන්නේ මේ පේන බඹරකන්ද දියැල්ල. ඉතින් අපි යන් දැන් උදේ ඉරලියත් වැටලා තියෙන්නේ. අපි ගිහින් බලමු උඩට. මේ අපි යන්නේ වංගෙඩිගල කඳුමුදුනට වංගෙඩිගල ඊට පස්සේ බලතුඩුව ඊට පස්සේ ගොම්මොල්ලිය ඊට පස්සේ තමයි අපි බඹරකන්ද දියැල්ල පැත්තට යන්නේ. අපි දැන් පයිනස් කැලේ කොටසක් පහු කරගෙන ඇවිල්ලා දැන් මේ මානපන්දුරු අස්සෙන් තමයි මේ ටික යන්න තියෙන්නේ. සුළුකුණාඩුවට පස්සේ අඩිපාරවල් ඔක්කොම මැකිලා තියෙන්නේ. මෙතනින් දැන් තමයි සාමාන්‍යයෙන් අඩිපාරක් විදිහට හොයාගන්න පුළුවන් උනේ අපිට. අර ටික ඔක්කොම අඩිපාරවල් මැකිලා ඔක්කොම ගල් පල්ලෙහාට හොදගෙන ගිහින් තියෙන්නේ. ඉතින් පේන ඇති මේ වතුර පාර සැරටම හොදගෙන ගිහින් තියෙන්නේ. අපිට මෙතනින් පේනවා බඹරකන්ද. ඊට පස්සේ ඊට එහා පැත්තෙන් පේනවා ලංකා ඇල්ල. ඉතින් අපි දැන් ඉන්නේ මේ වංගෙඩිගල පේන මානේ. ඉතින් අපි දැන් වංගෙඩිගලට කිට්ටු කරලා ඉන්නේ. ඒ වගේම තව දෙයක් තියෙනවා. මේ තියෙන්නේ පයිනස් ගහේ ගෙඩියක්. ඉතින් අපි ඉස්සර ඔය ට්‍රිප් යනකොට පොඩි කාලේ කතරගම දිහා යනකොට එහෙම මේවල මේ තියෙනවා විකුණන්න. මේවට කෝටුවක් ගහලා පාට කරලා සාමාන්‍යයෙන් මේ මල් 4ක් වගේ රුපියල් 100ට 150ට විකුණන්න තියෙනවා. ඉතින් මේක දැක්කහම මට ඉස්සෙල්ලා මතක් වුණේ ඒක. ඉතින් ඇත්තටම හොඳ ව්‍යාපාරික අදහසක් ඒක. මේවා ඉතින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මේ පැත්තේ නිතරම තියෙනවා හැමතැනම වගේ මේ යන පාරේ තියෙනවා. හැමතැනම බිම් වැටලා. ඉතින්
මේකේ කතාව ඔන්න ඕකයි. අපි යන් කන්ද මුදුනට දැන් වෙලාව 7:00යි. පාරවල් නම් ඇත්තටම හොයාගන්න අමාරුයි ටිකක්. මොනවා වුණත් කන්ද මුදුනටම තමයි අපි යන්නේ. ඔයාලට පාර හොයාගන්න පුළුවන් Google Map එකේ මේ කොටස ඩවුන්ලෝඩ් කරලා එතකොට අපිට පුළුවන් ඔෆ්ලයින් එක බලාගෙන ගමන යන්න. අපි මෙතන ඉහාට යන්නේ ඒ විදිහට තමයි. ගොම්මුල්ලියෙන් එහාට තමයි අපිට පාර හොයාගන්න අමාරු. ඉතින් අපි පල්ලෙහා කඩෙන් ගත්ත කෑම උඩට ගිහින් කනවා. ඒක අල පොඩ්ඩක් ඉඳලා අපි යනවා බලතොඩුව පැත්තට. ඉතින් කඳු මුදුනේදී හම්බෙමු. ඉතින් අපි මේ පාරෙන් ඇවිල්ලා දැන් අපි වංගෙඩිගල මුදුනේ ඉන්නේ. අපි වංගෙඩිගලට මෙතෙන්ට යන්න ඕනේ බෑග් අපි ගලවලා එහෙම. දැන් අපි යන්නේ මේ වංගෙඩි කන්දට. වංගෙඩිගල කන්දට. මෙන්න තියෙනවා ප්‍රසිද්ධ වංගෙඩිගල. අර ගමනේ තිබ්බ මහන්සිය කොහෙන් ගියාද කියලා නෑ ඉතින්. මෙතෙන්ට ආවහම කදුයායේ පාවයන් සුලගක්සේ මිටයාවත් කොළ පාටින් පිරිලායයනක්සේ වංගෙඩි ගල මුදුනේ ඉතින් අපි මේ වංගෙඩිගල කන්දට ආවහම අපිට මෙතනින් පේන්නේ ලංකාවේ උසම දියැල්ල, බඹරකන්ද දියැල්ල. ඉතින් එතනින් ඔහොම මේ පැත්තට ගියාම මෙතනින් පේන්නේ ලංකා ඇල්ල. ඉතින් අපි මේ අද කැම්ප් කරන කන්දත් මෙතනින් පේනවා. මේ මෙතනින් තියෙන්නේ වංගෙඩි කන්ද, ඊට පස්සේ මෙතන බලතොඩුව, ඊට පස්සේ ගොම්මුල්ලිය. අපි ගොම්මුල්ලියේ හෝ බලතුඩුවේ හරි තමයි අද නවතින්නේ. ඉතින් අපි මේ පැත්තට තමයි යන්න ඕනේ. අපි තව පොඩි වෙලාවක් ඉන්නවා මෙතන. මෙතන ඉඳලා තමයි යන්නේ. වංගෙඩිගල කියන්නේ මේ මෙතෙන්ට. අපි එතෙන්ට ගිහින් බලමු. හරි, මේ තමයි වංගෙඩිගල. ඉතින් අපි මෙතන ඉඳන් පිටත් වෙනවා. අර ඈතින් පේන්නේ හෝටන් තැන්නේ ලෝකාන්ත. ඉතින් ඒ හෝටන් තැන් ලෝකාන්තය පහලින් තමයි බඹරකන්ද ඇල්ල, ලංකා ඇල්ල තියෙන්නේ. ඉතින් අපි දැන් පිටත් වෙනවා මෙතනින් වංගෙඩිගල ඉඳලා අර ඈත පේන වංගෙඩි කන්දට. අපි මෙතනින් උදේට කැරවා. ඉතින් අපි යමු වංගෙඩි කන්දට. හරි, මෙතන තමා මේ වතුර ගන්න තියෙන තැන. අපි ආව තැන පෙන්නන්නම් මේ පාර දිගේ ආවේ. දැන් අපි ආය යනවා උඩට. බොහොම සීතල වතුර.
අපි දැන් වතුර බෝතල් වලට වතුර පුරවගෙන යනවා වංගෙඩි කන්දට. මෙන්න මේ වගේ පාරකින් තමයි වතුර තියෙන තැනට ගියේ. ඔහොම තමයි තියෙන්නේ. දැන් අපි මේ ඉන්නේ ඌව පළාතේ. මෙතනින් එහා පැත්ත සබරගමු. මේ අපි යන්නේ පළාත් මායිම් දිස්ත්‍රික්ක මායිම් දෙකක් අතර. දැනට අපි ඉන්නේ එතකොට ඌව පළාතේ. අපි ඉස්සරහට බලතුඩුවට යනකොට පළාත මාරු වෙන සබරගමුට. ඉතින් අපි ගිහින් බලමු මෙන්න මේ පාර දිගේ වංගෙඩි කන්දට. වංගෙඩි ගල ඉඳලා වංගෙඩි කන්දට. එහා පැත්තෙන් පේන්නේ හෝටන් තැන්න මායිම. වංගෙඩි ගල කැම්ප් කරනවා නම් අපිට කැම්පින් සයිට් 3ක් හම්බුණා. ඒ හම්බුණ තුනෙන් තුන්වෙනි එක තමයි සාමාන්‍ය ලස්සන. ඒ හින්දා ඔයගොල්ලෝ වංගෙඩි ගල කැම්ප් කරනවා නම් තුන්වෙනි කැම්ප් සයිට් එක බලන්න. එතන තමයි සාමාන්‍යයෙන් හොඳ view එකක් තියෙන්නේ. අර හෝටන් තැන්න පැත්තට මුණලා ටෙන්ට් එක ගහගන්න පුළුවන්. මේ වීඩියෝ එක කොටස් විදිහට තමයි දාන්න වෙන්නේ. මොකද මේක සම්පූර්ණ දවස් දෙකක් ගමනක්. වංගෙඩි ගලේ පටන් අරන් අපි යනවා වංගෙඩි කන්දට, ඊට පස්සේ බලතුඩුවට, ඊට පස්සේ යනවා ගොම්මොල්ලියට, ඊට පස්සේ මායිම් තැන්න, යහළ තැන්න, බඹරකන්ද, ලංකාඇල්ල ඔය ඔක්කොම කවර් කරන්න හදන්නේ අපි. ඒ හින්දා වීඩියෝ කොටස් සෑහෙන ගාණක් එයි. ඉතින් කැමති අය සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. අපි යනවා වංගෙඩි කන්දට. අපි දැන් මේ ඇවිත් ඉන්නේ, අපි හිටියේ අතන වංගෙඩි ගල. දැන් අපි ඇවිත් ඉන්නේ මේ වංගෙඩි කන්දට. ඉතින් මෙතෙන්ට මේ 360 view එකක් තියෙනවා, වටේම පේනවා. ඉතින් අපි ගමන පටන් ගත්තා අර හරි දෙලක් එහෙම පල්ලෙහෙන් පේන්නේ. එතනින් ඉතින් එහෙම නැගලා මේ වංගෙඩි කන්දට ඇවිල්ලා එතනින් මේ වංගෙඩි තමයි වංගෙඩි ගලට ඇවිල්ලා මේක වංගෙඩි කන්ද. දැන් අපි යන්න ඕනේ ඔන්න ඔය පේන මායිම දිගේ. ඒකෙන් මේ කණු අපි යන පාරෙන් මේ පැත්ත ඌව පළාතට අයිති වෙන්නේ, අනිත් පැත්ත සබරගමු පළාතට අයිති වෙන්නේ. ඉතින් අපි මේ පළාත් මායිමේ තමයි යන්නේ. ඊළඟට අපි යන්නේ අන්න අර පේන මේ මෙතන මැද්දෙන් පේන බලතුඩුව කන්දට. තනිකර හෝටන් තැන්නේ ඉන්න කොටි වගේම කොටි ගහණයක් ඉන්න තැන. ඉතින් මේ වීඩියෝ එක වෙනම කොටසකින් හම්බෙන්නේ. ඉතින් ඒ හින්දා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වීඩියෝ එක මෙතනින් නම් පටන් ගන්නවා, බලතුඩුවට යන ගමන. එහෙනම් ජය වේවා. වංගෙඩි ගල මුදුනේ